දැන් ඔය බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන අයට ලොකු ශරීර ශක්තියක් තියෙනවා. ගොඩක් වයසයි. නමුත් තරුණයෙකුටවත් කරන්න බැරි, කරගහන්න බැරි බරක් ශක්තියක් ඒ ඇයට දරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන බ්‍රහ්මචර්යාවත් එක්ක. ඒක බිඳ ගන්නකොට ඒ ශක්තිය බොහොම වේගෙන් අඩු වෙලා යනවා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරපු අය ඊටා ප්‍රියමනාප පෙනුමයි. බොහෝම ප්‍රියමනාප පෙනුමකින් යුක්තයි. ඒ වුණාට ගොඩාක් වයස ගිහිල්ලා තිබුණට ඒ ඇයිට වයස ගියා කියලා පෙනෙන්නේ නැහැ. නමුත් බ්‍රහ්මචර්යාව බිඳගත්තාම කෝමාර බ්‍රහ්මචර්යාව ක්ෂය රෝගයට ගොදුරු වෙන ප්‍රමාණයත් හරියට වැඩි. එහෙමයි. මේ ධර්මයේ සඳහන් වෙන කාරණා කීපයක්. එහෙනම් අපි බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. කෝමාර බ්‍රහ්මචර්යාව අනිවාර්යෙන් රැකගත යුතුයි. එතකොට පිරිමි පාර්ශවයට බොහොම ලෙන්ගතුකමින් කියන්න ඕන කතාවක් නෙමේක. අපිට බැරුව ගියොත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්න අපිද මේ අසත් ධර්මයේ හැසිරුණොත් මම අර දැන් 8 දිනක් කීවන්නේ මේ 8 දෙනාම අපට අහිත කරයි පිරිමියාට. අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? නිරාදුක් විඳින්න සිද්ධ වෙනවලු. ලෝකුඹු නිරය, කටුයිඹුල් නිරය අපිට එහෙ අවුරුදු නෙමෙයි කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම කාලේ ගෙවලා අපි මනුෂ්‍ය ලෝකෙට ආවොත් කවදාවත් මේ පුද්ගලයාට සංසාරයේ අය පුරුෂාත්ම භාවය ලැබෙන්නේ නැහැ. කවදාවත්ම ඔහුට පුරුෂයෙක් වෙන්න බෑ. ලැබෙන හැම ආත්මයක්ම ස්ත්‍රී ආත්මයක්. ස්ත්‍රියක් අසත් ධර්මයේ හැසිරුණා නම් ඇයද උපදින හැම භවයකම ස්ත්‍රියක්මයි. බැරි වෙලාවත් පුරුෂයා පුරුෂාත්මයට ආවොත් ඔහු නපුංසක පුද්ගලෙයි. ධර්මයේ හඳුන්වලා තියෙන්නේ පණ්ඩක කියන වචනය. අපි හඳුන්වනවා නපුංසක පුද්ගලෙයි. වෙනතන ධර්මයේ සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවෝ ගැන. ලෞතර බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායකයා බවට පත් වෙන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරම් පිරුවලු. කල්ප ලක්ෂයක් පෙරම් පිරුවලු අග්‍ර උපස්ථායකයෙක් බවට පත් වෙන්න. මේ පෙරම් පුරාගෙන යන අතරේ එක ආත්මයක මේ අසත් ධර්ම ක්‍රියාවට පෙළඹුණා. 16 වතාවක් ස්ත්‍රී ආත්මයක ඉපදෙනාලු. 16 වතාවක්. මේ කල්ප ලක්ෂයක් පෙරූ පාරමී ඇතිව අපි ගැන කතා කරන්නම දෙයක් නැහැ. 16 වතාවක් ස්ත්‍රී ආත්මයක උප්පත්තිය ලැබුවා. 9 වතාවක් නපුංසක පුජ්‍යලයක් බවට පත් වුණා. 7 වතාවක් පුරුෂාත්මය ලැබුණා. අතරමඟදී අණ්ඩච්ඡේදනයට ලක් වුණාලු. ඒ කියන්නේ ජීවිතයේ සෑහෙන වයසක් එනකොට පුරුෂ ලිංගය විනාශ වෙලා යනවා. පුරුෂ භාවය විනාශ වෙලා යනවා. අණ්ඩච්ඡේදනයට ලක් වුණා. මේ අකුසලයේ ස්වභාවය. බ්‍රහ්මචර්යාව රැක්කාය අපි කියමුකෝ කවුරු හරි මේ බ්‍රහ්මචර්යාව රැකගෙනම ආව කියලා. ඒ අයගේ දෙවනි උපත සුගතියක. පාණ්ඩුපෙදුර කොයිතරම් ශ්‍රේෂ්ඨ දේ බව කියලා.